ඔබ දන්නවාද ලෝකයේ සෑම තප්පර 2.8කට වරක්ම එක් අයෙක් මිය යන්නේ සෙප්සිස් කියන තත්ත්වය නිසා කියලා. හුඟක් වෙලාවට අපි හිතන්නේ මේක සාමාන්‍ය උණක් හෝ විෂ බීජයක් ශරීරගත වීමක් විතරයි කියලා. හැබැයි මේක ඊට වඩා ගොඩක් භයානකයි. හෙදියක් විදියට මම අද ඔබට කියලා දෙන්නේ රෝහල්වලදී අපි නිතරම දකින මේ භයානකම තත්ත්වයෙන් කලින්ම හඳුනාගෙන ජීවිතයක් බේරගන්නේ කොහොමද කියලා. මේ වීඩියෝව අනිවාර්යෙන්ම අවසානය දක්වා බලන්න. මොකද මේ තොරතුරු ඕනෑම වේලාවක ඔබට හෝ ඔබේ ආදරණීයයෙකුට වැදගත් වෙන්න පුළුවන්. සෙප්සිස් කියන්නේ මොකක්ද? සරලවම කිව්වොත් අපේ සිරුරට ඇතුළු වන ආසාදනයකට එරෙහිව අපේම ප්‍රතිශක්තීකරණ පද්ධතිය අසාමාන්‍ය ලෙස ප්‍රතිචාර දැක්වීම තමයි සෙප්සිස් කියලා කියන්නේ. මෙතනදි වෙන්නේ අර ආසාදනයට පහර දෙනවා වෙනුවට අපේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය අපේම නිරෝගී අවයවවලට, ඒ කියන්නේ අක්මාව, වකුගඩු, පෙනහළු වලට වගේ පහර දෙන්න පටන් ගන්න එක. මේ නිසා ඊටාම කෙටි කාලයකින් අපේ අවයව අක්‍රීය වෙන්න පටන් ගන්නවා. අපි කියනවා ඕගන් ෆේලියර් එකක් කියලා. මේක හදිසි වෛද්‍ය අවස්ථාවක්. ඒ කියන්නේ මෙඩිකල් ඉමර්ජන්සි එකක්. ප්‍රධාන රෝග ලක්ෂණ මොනවද? සෙප්සිස් තත්ත්වයක් හඳුන ගන්න පහසුම ක්‍රමය තමයි සෙප්සිස් කියන වචනේ අකුරු මගින් පෙන්වන මේ ලක්ෂණ. S for slurred speech. කතාව පටලැවීම හෝ දැඩි ව්‍යාකූල බවක් දැනීම. E for extreme shivering. දැඩි ලෙස වෙවුලීම හෝ අධික ඇඟපතේ වේදනාව. P for passing no urine. දවස පුරාම පුත්‍රා පිට නොවීම හෝ ඉතා අඩුවෙන් පිටවීම. S for severe breathlessness. හුස්ම ගැනීමේ දැඩි අපහසුව සහ වේගයෙන් හුස්ම ගැනීම. I for it feels like you might die. තමන් මැරෙන්න යනවා වැනි දැඩි බියක් හෝ මරණාසන්න හැඟීමක් දැනීම. S for skin mottled. සම සුදුමැලි වීම හෝ නිල් පැහැවීම, අමුතු ලප මතුවීම. මීට අමතරව සාමාන්‍ය උණ තත්ත්වයකට වඩා ඉතා වැඩි උෂ්ණත්වයක් හෝ ශරීරය අධික ලෙස සීතල වීමත් මෙහි ලක්ෂණයක්. අවදානම වැඩි කාටද? සෙප්සිස් ඕනෑම කෙනෙකුට වැළඳෙන්න පුළුවන්. ඒ වුණාට මේ පිරිස් වඩාත් ප්‍රවේශම් විය යුතුයි. කුඩා දරුවන් සහ වයස අවුරුදු 65ට වැඩි වැඩිහිටියන්. ඒ වගේම ප්‍රතිශක්තිය අඩු රෝගීන්, දියවැඩියාව, පිළිකා හෝ වකුගඩු රෝග තියෙන අය. මෑතකදී ශල්‍ය කර්මයකට භාජනය වූ අය. ඒ වගේම දීර්ඝ කාලීනව ස්ටෙරොයිඩ් ඖෂධ ලබා ගන්න අය. ඒ කියන්නේ ප්‍රෙඩ්නිසොලෝන් වගේ ඖෂධ. මොනවාද ඔයා කරන්න ඕනේ? ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට ඉහත ලක්ෂණ තියෙනවා නම් විනාඩියක්වත් පමා වෙන්න එපා. වහාම ළඟ තියෙන රෝහලට ඇතුළත් වෙන්න. රෝහලේදී වෛද්‍යවරයාට හෝ හෙදියට පවසන්න මට සෙප්සිස් ගැන සැකයක් තියෙනවා කියලා. මොකද සෙප්සිස් වලදී පළමු පැය කිහිපය, ඒ කියන්නේ golden hours, ඉතාමත් තීරණාත්මකයි. ඉක්මනින්ම ප්‍රතිජීවක සහ දියර වර්ග ලබා දීමෙන් ජීවිතයක් බේරා ගැනීමේ හැකියාව 80%කින් වැඩි. මතක තබා ගන්න, ඕනෑම සුළු තුවාලයක්, මුත්‍රා මාර්ගයේ ආසාදනයක් හෝ කැස්සක් පවා සෙප්සිස් තත්ත්වයක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. ඒ නිසාම නිතරම ඔබේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න. මේ වීඩියෝව තවත් කෙනෙකුට ෂෙයා කරන්න. මොකද මේ තොරතුරු කෙනෙකුගේ ජීවිතය බේරගන්න හේතු වෙන්න පුළුවන්. නිරෝගීව ඉන්න.